හායි යාළුවනේ අපි දැන් ඉන්න අලුත් ගෙදර පුංචි රවුමක් යමුද ගේ බලන්න. මේ සාලේ අපේ ෆොටෝ ටික තියලා තියෙන විදිය. අපි දැන් ඉස්සරට ගෙදර නෙමෙයි ඉන්නේ, දැන් අලුත් ගියා ගත්තා රෙන්ට් එකට. අපි යමුකෝ කාමර දෙකයි සාලේ කුස්සියයි තමයි තියෙන්නේ. මේක කාමරයක්. මේකේ අපේ ලොකුගේ පොත්‍රාක්කේ ඒ අඩුපාඩු ටික තමයි තියෙන්නේ. මෙයාගේ පොත් ටික තියෙන තැන, මෙයාගේ යුනිෆෝම් එක, මම අහන මැෂින් එක, ෆ්‍රිජ් එක, ඒ ටික තමයි මේ කාමරේ තියෙන්නේ. එන්නකෝ දැන් අපි යමු කුස්සිය බලන්න. පුංචි කුස්සියක් තියෙන ඉඩ මදි ඉතින්. මේ තියෙන්නේ හිමීට ඉතින් පොඩ වෙනස් කරලා තියෙන ගමන්. දාම වෙලා දවස් 3ක් වගේ මේ පුංචි කුස්සිය ඉඩ මදි ඉතින්. කුස්සිය තියෙන විදිය මේ තියෙන ජනේලේ. ඒ මං ඉන්න රෙන්ට් එකට ගෙදර ඉන්නේ අයිති කට්ටියගේ ගෙදර. මේ විදියට තමයි ඉතින් පොඩි ගේ තියෙන්නේ. මේ තේ හදන ඒ බඩු හැන්දි ඒ ටික තමයි පොඩි මේසයක් තිබුණේ. මේසෙ උඩ ඉතුරු ටික තියාගෙන ඉන්න ඉඩ මදි හින්දා අපි දැන් අපි ඉන්න කාමරේ බලන්න. මේ තියෙන්නේ කාමරේ. ඒකේ ඇඳයි අල්මාරියයි පුත් බව බඩ් එකයි තියෙන. බඩු ගොඩක් ගෙනාවේ නෑ. ටිකක් බඩු ඉතින් අපේ ගෙදර දාලා ඉඩ නෑ තියාගන්න. මේ අපි නිදා ගන්න කාමරේ හස් කරලා නෑ ඉතින් පොඩ්ඩක්. පස්සේ මෙතනින් තමයි එළියට යන්න තියෙන්නේ. මේ එළිය තාප්ප ගහලා ඔක්කොම තියෙන්නේ. ඉතින් හොඳයි තැන නම්. මේ අපි නාන තැන. අපි දැන් උදේට මැකරෝනි නූඩල්ස් හදන්න යන්නේ. මොසරෙල්ලා චීස් දාලා කෙනු බබාටයි අපේ චූටි බබාටයි. බඩු ටිකක් ඉතින් ගෙනාවේ අවිල්ලා අස්පස් කරලා දවස් 2-3කට පස්සේ තමයි ගෙනාවේ. බඩු ගේන්න බැහැනේ, තිබුණේ නෑ. දැන් අපි ලුණු ටිකක් දාලා තෙලට සුදු ලුණු කරපිංචියව දාලා තෙම්පරාදුව දාගන්නවා. මේ කෙනු බබයි චූටි බබයි මේ නූඩල්ස් ගන්න කැමති කෙනෙකුට චූටි මැනික කියන්නේ. දැන් කැරට් ටික දාගන්නවා. කැරට් ටික දාලා එකත් ටෙම්පරාදු වේගෙන එනකොට අර තඹුරු පැස්ට් ටික දානවා. ඒ පැස්ට් ටිකත් ටෙම්පරාදු වේගෙන එනකොට